හායි හායි ඉතින් මගේ උන් සෙට් එක කොහොමද හොඳින් ඉන්නවද ඔන්න ඉතින් අදත් BR ගේමින් අරන් ඇවිල්ලා තියෙන සුපිරි ගේම් ප්ලේ වීඩියෝ එකක් දන්න කට්ටිය දන්නවා මේ මොකක්ද කියලා අරන් ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ ආස මංගස් හරිද මංගස් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ වැඩි කතා නැතුව යමන් එහෙනම් ගේම් ප්ලේ එකට ගිහින් සෙට් වෙමු බ්ලොප් හරි ඉතින් මේ විදියට ගේම් ප්ලේ එකට අපි සෙට් වුණා ගේම් ප්ලේ එක ඉතින් වැඩි දෙයක් කරන්න නැහැ වටේ කරක් කරගෙන තමයි තියෙන්නේ අයියෝ වටේ කරක් කරගෙන ඉන්න බෑනේ වටේ කරක් කරගෙන ඉන්නවට වැඩිය හොඳයි නිකන් ඉන්නවා මට නම් මේ පොඩි ලොකු ප්‍රශ්නයක් තියෙනවා හරිද මචං දැන් මේ මංගස් ගහන කට්ටියක් ඉන්නවානේ ගහන කට්ටිය මට පොඩි මං අහන මෝඩ අදහසක් හරිද පොඩි මේ ප්‍රශ්නෙට පොඩි මේකක් දෙන්න අදහසක් ප්‍රශ්නයක් ඒකට ඕගොල්ලෝ පොඩි විසඳුමක් මට දෙන්න ඒක තමයි අපි දැන් යානාවේ යද්දී අර මේ යානාවනේ අපිට සෙට් වෙන්නේ ඒක මීට වඩා ලොකුයිනේ ඒ උනාට දැන් මේ පෙන්නන එක පට්ට පොඩිනේ ඔන්න ඔකයි ප්‍රශ්නේ ඇයි මේ අපි ඉන්නේ මේකද නැත්තම් ඇතුළට ගියාම පට්ට ලොකුයිනේ ඔන්න ඔකයි ප්‍රශ්නේ ඒකින්ද දැන් කට්ටිය යනවා එනවා 6 දෙනා ඉන්නේ අඩේ 7ක් ඉන්නවා දැන් බලන්න කට්ටිය එයි වගේ එහෙනම් ඉතින් කට්ටිය ආවට පස්සේ අපි සෙට් වෙමු. ඔන්න ඉතින් මචං කට්ටිය ආවා. කට්ටිය වෙලා දැන් ගේම් එකට යනවා. හරිද සද්ද කරන්න එපා. අඩෝ ගිය ගමම්ම ඉම්පෝස්ටර් මම් බ්‍රෝ අඩෝ ගැම්මක් ඒක සුපිරි හරි ඕන් ගැම්මට කොල්ල අඬනවා. ගැම්මට නෑ ගැම්මට. කියලා කෑ ගහනවා. හරි ඉතින් දැන් තියෙන ලයිට් එක කටාස් ඉනි මං ගත්තේ හරි ඒවා දාලා යමන් අපි සෙට් එක හොයාගෙන පොඩි ලැග් සීන් මට වෙනවා මේ එබෙන්නෙත් නැහැ මදිවර පොඩ්ඩ අර ලැග් සීන් වෙනවා ඔයාලට පේන්නේ නැහැ කොහොම ඔහම පළවෙනි කියලා දාගත්ත මචං අන්න එකෙත් දුවනවා අල්ලගම එකවත් අනේ ඉන්න හරි ඒකවත් කෑවා මුල්ලක් අසේ තියාන අන්න හරි කළු කුරුමිට්ටේ දුවනවා අඩෝ ජම්පින් කරලා කෑවේ කොහොමද අඩෝ කිල්ලෙන්නක් අඩෝ අද මෑන් අයියෝ හරි කවුලන්න හරි යන් ඔහොම වටයක් කරගුණා ඕම ගියා ගිහිල්ලා අපි හැවත පොඩ රූම් එක බලන්න කවුරුත් නෑ පේන්න යංගොටිය පල්ලෙහා පැත්තට වෙන්න පල්ලෙහාට ඒත් ඔන්න ඩක්කු තියෙන්නේ එයා පොඩි කොටුවක් වගේ එකක් තියෙන්නේ ඔන්න ඔය කණුවක් වගේ තියෙන කණු දොරක් වගේ අන්න එකක් අස්සට රින් ගන්න පුළුවන් එතකොට මල වදයක් අහන් ඉන්නවා හරි ඒකත් ඉවරයි මේ ආකාර සාර්ථක ලෙස 4 දෙනෙක් අපි ඝාතනය කරනවා 4 දෙනෙක් හරි වැඩිය අඩෝ සිරාඩෝ 4 දෙනෙක් හරි මට හිතෙනවා මෙතන ඇංගිලක් තියනවා ළඟට අනේ මන් දන්නේ මට එකක් ගහමු එකක් දුන්නා දෙන්නක් හදනවා උඹලාට කෑවා මචං හරිද ඔන්න අපිට මොකක්ද එකක් ඕපන් වුණා අඩෝ අන්තිම වෙලාව මම අල්ලලා දෙන 5 දෙනෙක් උතන එකක් ඉන්නවා නෑ එතන ඉන්නවා ගයිස් වෙලාවකට අල්ලන්න මාර වැඩ අපිට මේකේ මේ ඔන්න ඔය පවර් මෝඩ් එක උන්නාට පස්සේ මේ අපේ කරන්න පුළුවන් වැඩ දෙගුණයක් වෙලා වදින ඔන්න ඔය ඩක්කියක් අසර ඉන්නවා අයියෝ එපා වෙන එතකොට අනේ ඔන්න ඔහොම එපා වෙනකොට මට ඉතින් දන්නවනේ කියන්න ඕන නැන කට්ටියට ඒ වෙලෙට ගැලවෙන ලෙස වෙනවා හරිද ඒකින්ද අපි ඒක කියන්න ඕනේ නැහැ හරි යමම්ම යම් පල්ලෙහාට එකෙක් ටින්ගෝෂි අයියෝ වයි බ්‍රදර් වයි බ්‍රෝ වයි ඇයි එහෙම මට කරන්නේ
එම කරන්න එපා අපිට. යම් අඩෝ මැච් එක වැරදි බං සීබා අවුලන්න ඊළඟ එක යමම් බා අඩෝ ඔන්න ඉතින් අපේ XP level වැඩි වුණා මන් දැන් level 11 කොල්ලා ගැම්මඩ ඔය හાર્ට් තියෙන මචං ඔන්න ඔය හાર્ට් වලින් මේ අපිට ඇඳුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි දීලා ගන්න ඕනේ. එහෙමයි. ඔය ඉතින් අපේ දෙවෙනි ගේම් ප්ලේ එක මොකද මං කිව්වනේ ඔයගලන්ට පටන් ගද්දිම ගේම් ප්ලේ 3ක් ගහනවා කිව්වද මතකත් නැහැ. අවුලන්නේ. ඉතින් වොට කැරක් කරගෙන ඉන්න තමයි වෙන්නේ. ඒකේ 10 දෙනෙක් ඉන්නවා. මඩ පේන්නේ මේක ඉක්මනට යන සීන් එකක් තියෙන. දැස්සල් ටික උගුර සෙම තියෙන එකයි මේ. අයියෝ what the people now කරකියම් තව කෙනෙක් ආවා 13 දෙනයි ගේම් එක ස්ටාර්ට් කරොත් හොඳයි චැට් එකකුත් තියෙනවා ගයිස් චැට් කරන්න පුළුවන් උගරන් චැට් එකක් තියෙනවා මගේ මේ හෙට අනිද්දා එන්න තියෙනවා අෂ්ට අනිද්දා නෙමෙයි කොහමද එඩිට් කරලා දාද්දි ඊළඟ සන්දා විතර වෙයි ඒ කියන්නේ නිවාඩු දීලා හරියටම දවස් 3කට පස්සේ එනවා වීඩියෝ එක 3කට හරි කලින් එයි කොහම හරි එනවා ඒ මොකක්ද හරි මැච් එකට ගියා කවුද මේ දවස්වලේ ඉම්පෝස්ටර් මං ආයෙසරයක් ඉම්පෝස්ටර් බ්‍රෝ හරි ඉතින් ඒව දාන්න ආයෙසරයක් කොල්ලා ඉම්පෝස්ටර් මේ දවස්වලේ කොහම හරි ගේමක් ගහමු හරි මම මොකක්ද ඉස්සෙල්ලා කියේ අන්න ඒ චැලෙන්ජ් වීඩියෝ එක එනවා සුපිරි වීඩියෝ එකක් ඒක නම් මගේ යාළුවෙක් එක්ක කරන්නේ සුපිරි 40ක් තියෙයි බලන්න එක අනේ කිරි බෝලේ රැලේ මාලේ ඔයා ඉවරයි අපි කැපෙනවා මේ දවස්වලේ පළවෙනි ඉත් ආවා පළවෙනි ඉත් සෙට් වුණා අන්න දෙක දුණා අනේ ඉන්න ආනේ අයියෝ කෑවා දැන් දෙවනිය උඩට එක ගියා උඩ පැත්තේ පොඩ්ඩක් ගිහින් බලන්න ආගිනෝ 3යි හරිද මචං දැන් 3යි යමම් බලන්න ආගිනෝ අඩෝ අස්සට රිංගවුවා ආගින කියන කැප්ටන් ද කොයිද හරි 4යි මචං 4යි ගැම්මට 4ක් කිල් කරලා ඉන්නේ 4යි කෝ 5 පහ ගියා අන්න පහ කපන් අයියෝ කපන් හරි 5යි 6යි අඩෝ ගල් බිල්ල වගේ 6යි ඕන් කොල්ල 6ක් ගැව්වා අපි එහෙනම් ගැම්මට 6යි මට දෙයක් කියන්න වෙනවානේ මම සබස්ක්‍රයිබ් කරලා නැති සෙට් එක සබස්ක්‍රයිබ් කරන් යන් හරිද ඉතින් සබස්ක්‍රයිබ් කරන් ගියාම ඕගොල්ලන්ට ඉතින් වාසි පාරක් සෙට් වෙන්නේ හරිද වාසි පාරක් හරිද මේක ගහන කට්ටිය ඒත් කමෙන්ට් කරන්න ගහන්න නැති කට්ටියත් ඒත් කමෙන්ට් කරන්න ඒ වගේම ලයික් එකකුත් දාන් යන්න මෙච්චර මාන්සි වෙන එකේ ආයිත් ඔය ඩිංගක් ලයික් එකක් දැම්ම කියලා වැලලෙන්න යන එළිය ලයික් එකක් දාන්න ඕනේ යන්නේ ඉන්නවා මං කිව්වේ ඔතන හැංගිලා ඉන්නවා කියලා දැක්කනේ ඉතින් කොල්ලට කියන එකක් වරදින්නේ නැහැ හැබැයි ඉතින් අර ඔළුවේ අර වගේ ඒවා තිබ්බොත් නම් වරදිනවා හොත් දෙනෙක් කාලේ ඉන්නවා අඩෝ කුමාරී ඉතින් කොල්ලා අන්තිම වෙලා තියෙන්නේ කොල්ලට ගේම ගහගන්න පුළුවන් වේද ආගෙන එකක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා අයියෝ කෑවා අන්ලැග් එක වුණා කෑවා අඩෝ දෙන්නයි 3 දෙනයි මිස් වුණා බා අයියෝ ආපු එකත් කැපුණා බලු වැඩේ හරි ඌ ඉන්නවා හරි ඌ ඉවරයි අයියෝ කෑවා හරි කෑවා තව දෙල්ලයි එහෙනම් මම මේක කම්ප්ලීට් කරා ටාස්ක් එක ඕකේ ඉතින් WhatsApp ඔන්න ඔහම යන්නේ අන්තිම මගලම සංසාරේ
අවුලන්නේ නැහැ අඩෝ. ඒ උනාට අවුලන්නේ නැහැ මං කොහොම හරි මෙන්න මේ දෙන්න ඉතුරුනේ අවුලන්නේ නැහැ. මං කොහොම හරි ගේම ගැහුවා. ගාන ගේම අනුව තමයි මේ කියලා ප්‍රතිචාර කොහොමද ගහපු ගේම. හරි ඉතින් මචං අපි ආයෙත් XP level වැඩි වුණා. ආයෙත් ඉතින් ගේම් එකකට යන්න තමයි තියෙන්නේ. ආපහු ඉතින් ගේම් එකකට මෙදා සැරේ කවුරු ඉම්පෝස්ටර් වෙයිද? ඉම්පෝස්ටර් වෙයිද? බලමු. මම මේ බැලුවේ තා විනාඩි 8ක්වත් ගේම් එක ඇදන් යන්නම් කියලා යංගෝ අඩෝ එක 13 අයියා කට්ටි ඉක්මනට එයි වගේ ලයින් එකක් යන්නේ අනේ එන්න අඩ 14යි පළ හරි ගේම් එක දැම්මා හරි ගේම් එක එනවා මේ ගේම් එකේ මුල අපි මේ සද්ද නැතුව ගහන්න ඕනේ. ඒකම කිව්වොත් උදාහරණයක් තමයි ඔන්න අපි නෙමෙයි ඉම්පෝස්ටර් මේ අර ඉස්සලම අපිටාන් කෙනෙක් කිල් කරේ. අන්න ඒ පොර තමයි ඉම්පෝස්ටර්. හරි අපිට ඉතින් යන්න තියෙන ඔය ආකාරයට ගිහින් හැංගී සැඟවී ඉන්න තියෙන්නේ. තුනක් නෙවෙයි තුනක් ගන්න නැතුව හතරක් ගන්න තියෙනවා. අවුලන්නේ කොහොම හරි ගේමක් ගහමු. හරි ඉතින් ඔය ආකාරයට යනවා. මම මෙතන සංගවී සිටින්න. ඉවරනේ වැඩේ. ඉම්පෝස්ටර් එනවා. මම මරුවා. අපි ඉතින් දැන් බලමු මේගොල්ලෝ යන්නේ කොහෙද කියලා. අයියෝ අනේ හරි ඉතින් guys මම ටික සද්දේ කඩවාගත්ත ඔයගොල්ලන් නිකන් බලාගන්න කියන සීන් එකක් වගේ එයාටත් දෙන්නයි ඉන්නේ මේ පොරල දිනයි වගේ දිනන අඩෝ තව එකයි අනේ ඉන්න අඩෝ අපි පෙරදී බං එයා දිනු තව එකක් ගහමු ඕන් ආයෙත් XP level වැඩි වුණා එදා සැරේ වෙන මේකක් ගත්තා හරි වෙන එකකට යන්න. හරි වෙන එකක් වෙනස් එකකට තියෙන්නේ රෂියා කියලා. ඒකට යන්කෝ එහෙනම්. ඔක එක සැරයක් නෙවෙයි මචං දෙසරයක් වань. එතකොට තමයි ගේම් එකට යන්නේ. හරි ඔය ආකාරයට යන්න ඕනේ ගේම් එකට. ඔන්න කට්ටිය එනවා. ඒ මෙයා අඩු ගානකින් මේ ගේම් එක දැම්මොත් ගොඩක් හොඳයි වගේ. මං කැප් කට් එකෙන් මේවා කරන්නේ ඒ හින්දා වැඩි ගණන් ගන්න එපා. හරිද? ලොකු එක තිබ්බට. නැත්නම් ඊට පස්සේ මේ අනම්මනම් කියන්න ගත්තාම හරි. මෙදා සැරේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 කියන්නේ දැන් ඉන්නේ 500 ගානකනේ. හරිද? ඔයගොල්ලන්ට එච්චර කල් වැඩි. 1500 පාස් කරන්න පුළුවන් වුණොත් එහෙම අපේ ඉතින් FF ගහන අයියලා සෙට් කරලා මං giveaway එකක් දෙනවා. හරිද? giveaway වීඩියෝ එකක් දෙනවා. ඒක ඉතින් weekly membership තමයි හම්බෙන්නේ සෙට් එකට. ඇයි මං ගේම් ගන්න නැහැ කියලා හිතුවේ? FF ගහනවා ඒක වෙනම කතාවක්. මන්න ඉතින් වැඩි ලෝ මේ කියන්නේ ප්‍රෝලා නෙවෙයි. හරිද? ප්‍රෝ වෙන්න ඕනේ නැහැ නේ giveaway දෙන්න. හරිද? මට කියලා ටොප් අප් කරගන්න දෙයක් නැහැ. මේ වාහන යනවා මල කරදරයක් අප්පා. අවුලන්නේ. මං කොහොම හරි 5 දෙනෙකුට නෙවෙයි 5 දෙනෙකුට දෙන්නම්කෝ giveaway. weekly light උයි weekly. හරි. අපි ඉතින් ඔන්න ඔය මං හිටපු box එක තියෙන්නේ. ඔන්න ඕකෙන් පුළුවන් මචං අපේ කිට්ට නම් මාරු කරගන්න. හරිද? මං ඉතින් අර ඔළුවේ තිබ්බ මොකද ඔළුවේ තිබ්බ ලයිට් කෑල්ල අයින් කරලා ඉවරලා අන්න ඕක දාගත්තා.
හරි ඉතින් ගේම් එකට ගියා. යන් පෙරට යමු ප්‍රේමියේ යන්. කෑ ගන්න එපා. අපි අප්පා ඉම්පෝස්ටර් කාර්යය මොකෙද්ද කූඹි අල්ලන පොරක් නේද? අවුලන්නේ. කොහොම හරි S2 පොට් එකෙද්ද කොහෙද ඉන්නේ? අවුලන්නේ. හරි ඉතින් මචං මම ඔතනින් තමයි ස්පෝන් උනේ. කොහෙද යන්නේ? යන්. බාත්රූම් එක සැංගිමු. කවුද ලේ බාත්රූම් එක සැංගින්නේ පිස්සුද? හරි යන්. ඔතනින් යාට යන්න. ආයෙ හොලට්ටක් අතර. මේ කන්ට්‍රෝල් එක පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නේ. ඔන්න ඊළඟට එන්නවා. යන්. ඔතන හැංගිලා යමු. ගයිස් මේමයි සීන් එක. හරිද? මෙතන මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය අයිනේ ඒ කියන්නේ මේ වගේ කියන්නේ පොඩ්ඩක් ඉන්න. ඔන්න ඔය වගේ තියෙන්නේ. ඒ වගේ හැඩරුවක් තියෙන්නේ. අන්න ඒ වගේ මේ තියනවා නේද? ඔතන 1 2 3 4 එන්න 7 දෙනෙක් තියෙන්නේ. අන්න එතන පල්ලෙන් තියෙනනේ රාක්ෂසෙක් පෙන්නලා පොඩි එක සවුන්ඩ් සිස්ටම් පේන විදිහට මේ අඩු වැඩි ටික අන්න ඕකේ වැඩිම වෙනකොට මේ රාක්ෂසයා ඉන්නේ ළඟම. හරිද? ටිකක් මධ්‍යම එහෙම දන්නවනේ ඉතින් ඕනනේ තේරෙනවානේ. ටිකක් ළඟ අනම්මන ඒ ටික එහෙම තමයි තියෙන්නේ. අනෝ ළඟට යනවා. ඔය ළඟ ඉන්න. අඩු වෙනවා. හරි. ඌ ඈතට ඉන්නේ. මං ඉන්නේ පොඩ්ඩක් අර නිස්කලංක සීන් එකක් ළඟනේ. ඒක හින්දා මේ පැත්තේ සද්ද වෙද්ද පොඩක් වැඩි. හරිද? ඕන ඔකයි ප්‍රශ්නය. අඩේ මගේ බැටරිත් නෑ බං ෆෝන් එකේ. මගේ පළවෙනි ගේම් ප්ලේ වීඩියෝ එක බැලුවේ නැත්තම් කිල්ල එකක් බලලා නැත්නම් බඩ දුක හිතෙන්නකෝ. ඒකින්ද බලන්න. හරිද? බලන්න ඕනේ. අද මාත් එක්ක සෙට් එකක් ගහන්න හිටියේ. උන් ටික අද නිවාඩු ගිහිල්ලා. ඒකින්ද ගහන්න හම්බුන්නේ නෑ. ඔඩු අන්තිමටි මංගල මේ සංසාරේ යනේ. අන්තිමටි අඩෝ මං කැපෙන්නවා කොහොමත් මේක දිනනවා බා. මේක කොහොම කරත් දිනනවා. අඩු ළඟ ඉන්නේ. ළඟ ගියා. අඩු. ඌ ළඟට ඇවිල්ලා කාලා ගියේ. එකපාරට හොත් අඩු සිරාටම එන්න එපා යකෝ උඹට අතුරුදාන්නේ බොලයක්වත් තියනවද බං? ඌ ඇයි කන්නේ නැතුව? කෑවා. අඩු වයිබ්‍රන් එහෙම. අපි දැන් රක්ෂය පස්සේ උට දිනන්න බෑ. ඕක මන් දන්නවනේ. මන් නෑ 100 කිව්වා වගේ කියන්නේ ඇලිද? මොකද මගේ වගේ ලාදන්න කරගන්න එපා. හරි 100 නිකන් කිව්වේ. හරි. ඔය ආකාරයට XP level වැඩි වෙනවා. ඉතින් මම බැලුවේ දැන් ගේම් එකත් ඉවර එකේ ගේම් එකකින් කැපෙනවද නැද්ද කියලා හිතුවේ. කැපෙමුනේ. එහෙනම් ඉතින් සෙට් එක අපි මෙතනින් කැපෙනවා. කැපෙන්න කලින් subscribe කරලා නැති සෙට් එක මං ඉස්සෙල්ලා කිව්වා වගේ subscribe කරන්න. subscribe කරලා සෙට් වෙන්න. එහෙනම් කොල්ලෝ